day after he murdered. ඔහු තම මව ඝාතනය කළ පසුදින තම කාර් එක තුල ගිනි අවිතුණක් උණ්ඩ පිපිරෙන සුළු පෙට්‍රල් බෝම්බ 12ක් සහ රයිඩෝ කොටේජ් වෙත යාමට ඇති මැප් එකක් තැන්පත් කළා. මේ මොහොතේ කැනඩාවේ අග්‍රාමාත්‍යතුමා සහ ඔහුගේ පවුල ඔටෝවාවේ ජීවත් වෙන ස්ථානයයි. Living in Ottawa. මේ තමයි රයන් ග්‍රැන්ට්. ඔගොල්ලෝ එයාව කලින් දැකලා තියෙනවා අර Diary of a Wimpy Kid ෆිල්ම් එකේ. හැබැයි එයා ඒකේ මේන් කැරක්ටර් කෙනෙක් විදියට නෙමෙයි රඟපෑවේ. එයා රඟපෑවේ හරියටම මෙන්න මේ සීන් එකේ. ග්‍රෙග් අර ගහක් විදියට ඇදගෙන එකපාරටම වීඩියෝ ගේම් එකක් ගහන ළමයාව දකිද්දි පෙන්වන්නේ ඇත්තටම රයන්ව. මූවි එකේ එයාගේ නම වෙලා තිබ්බේ රොඩ්නි ජේම්ස් කියලා. එයා තව රිවර්ඩේල් කියන මූවි එකෙත් රඟපාලා තිබ්බා. දැන් එයා මිනිමරුවෙක්. ඇත්තටම එයා මොකද්ද කරේ? ඇයි රයන් එයාගේ අම්මව මැරුවේ? එයා ගොඩක් කල් ඔක ප්ලෑන් කරන් හිටියද නැත්නම් ඒක පාරට ගත්ත තීරණයක්ද? තව එයා කැනඩාවේ අගමැතිවත් මරන්න ප්ලෑන් එකක් ගැහුවේ ඇයි? මේක ගොඩාක් පුදුම හිතෙන කතාවක්. මොකද තරුණ නළුවෙක් කොහොමද මෙහෙම දෙයක් කරන්නේ කියලා අපිට හිතෙනවා. මේ තමයි අම්මව මරලා දාලා ඒක වීඩියෝ කරපු Wimpy Kid නළුවා. Hi, I'm Ryan Grantham, and I'm playing the role of Redwood. රයන් ඉපදුනේ බ්‍රිතාන්‍යයේ කොලොම්බියා නුවර 1998 දී. එයා එයාගේ අම්මා බාබරා වේඩ් එක්ක තමයි හැදුනේ. පොඩි ටවුන් එකක. හැම සයින් එකක්ම පොයින්ට් උනේ රයන් හොඳ ජීවිතයක් ගත කරනවා කියලා. හැබැයි කාගේවත් ජීවිත සම්පූර්ණ නෑ. රයන්ගේ මුල්ම ට්‍රෝමා එක වුණේ එයාගේ තාත්තා එයාව දාලා ගිය එක වෙන්න පුළුවන්. රයන්ගේ තාත්තා ඇත්තටම ඒගොල්ලන්ව දාලා ගියේ හරියටම රයන්ගේ නංගි ලීසා ඉපදුනාට පස්සේ. එයා ගොඩක් පොඩි කාලේ ඉඳන්ම රඟපාන්න ගිහින් තියෙනවා. එයා අවුරුදු 6 දී තමයි එයාගේ පළවෙනි ෆිල්ම් එකට රඟපාලා තියෙන්නේ. ඊට පස්සේ ආයි අවුරුදු 9 දී එයා The Secret of the Nutcracker movie එකේ රඟපාලා තියෙනවා. ඊට පස්සේ තමයි එයා හරියටම 2010 Diary of a Wimpy Kid movie එකේ රොඩ්නි ජේම්ස් විදියට රඟපෑවේ. ඒ මූවි එක එළියට එද්දී එයාගේ වයස හරියටම අවුරුදු 12යි. එළියෙන් පෙනුනේ එයාගේ අම්මා එයාට ගොඩාක් උදව් කරපු විදියට. එයාගේ රඟපෑමේ වැඩ කටයුතු සඳහා එයා ඔඩිෂන්ස් වලයි රූගත කිරීම කරද්දී රයන් එක්කම හිටියා. ඒක හිතා ගන්න බෑ. එයාගේ අම්මා එයාව ගොඩාක් කන්ට්‍රෝල් කරාද කියලා එයාගේ රඟපෑම ගැන. නැත්තම් රයන් කැමැත්තෙන්ම රඟපෑමේ කටයුතු වල නිරත වුණාද කියලා. එයා ඔය වගේ තව ගොඩාක් චිත්‍රපටවල රඟපාලා තියෙනවා. රිවර්ඩේල් ඒකෙන් එකක්. ඒකේ එයාගේ චරිතය පොඩි චරිතයක්. බට් ඒකේ කතාවේ ලොකු දෙයක් සිද්ධ වුණා. එයාගේ කැරක්ටර් එක තමයි ආචි කියන කෙනාගේ තාත්තව වාහනයකින් හම්බලා මැරුවේ. පස්සේ එයා ඒක ගැන හරිම ඩ්‍රමැටික් කන්ෆෙෂන් එකකින් පිළිගන්නවා. ඊට පස්සේ ආයෙත් 2019 රයන් අන්ඩර්කවර් චියර්ලීඩර් කියලා මිනිමරු චිත්‍රපටයකත් රඟපානවා. මේක තමයි රයන්ගේ අන්තිම චිත්‍රපටය. ඊට පස්සේ 2020 කොවිඩ් ආවා. රයන් ගෙදරට කොටු වුණා. කිසිම රස්සාවක් නැතුව එයා අම්මත් එක්ක ගෙදර හිටියේ. රයන් ඊට කලින් ડિප්‍රෙෂන් හැදිලා හිටියේ. ඉතින් කොවිඩ් වසංගතයෙන් පස්සේ එයා ගෙදර හිර වුණාට පස්සේ එයාගේ තත්ත්වය තවත් වැඩි වුණා. 2020 මාර්තු වල රයන් ගොඩාක් වීඩ් බිව්වා ගෙදර ඉඳන්. එයා එයාගේ කාමරේ මුළු දවසම ඉන්නවා. එයාගේ GoPro කැමරා එකෙන් එයාව රෙකෝඩ් කර. එයා ඒකෙන් රෙකෝඩ් කරේ හරි අමුතු වීඩියෝ ටිකක්. එයා ළඟ දිග තුවක්කුවකුත් තිබ්බා. ඒ කියන්නේ රයිෆල් එකක්. එයා එයාගේ රයිෆල් එකෙන් උණ්ඩ පුරවනවා ආයෙත් ගලවනවා. එයා පස්සේ අම්මා එක ගෙදර වැඩ කර ඉද්දී අම්මගේ පිටිපස්සට වෙලා ඉන්නවා. අම්මා එයාව දකින්නකම්. ඒත් අම්මා එයාව දැක්කේ නෑ. ඒත් අන්තිමට රයන් කරේ එයා එයාගේ තුවක්කුවත් උස්සගෙන ගිහින් පහළ තට්ටුවට ගිහින් එයාගේ අම්මා පියානෝ එක වාදනය කර ඉන්නකොට පිටිපස්සෙන් ඇවිත් අම්මට වෙඩි තියන එකයි. එයා කලින් විනාඩි 15ක් විතර පඩිපෙළේ යට ඉඳන් අම්මා පියානෝ එක ගහනවා බලන් හිටියා. පස්සේ එයා අම්මා ළඟට ඇවිත් අම්මගේ ඔළුව පිටිපස්සට තුවක්කුව තියලා අම්මට වෙඩි තිබ්බා. එතකොට එයාගේ අම්මගේ වයස අවුරුදු 64යි.
එයා කවදාවත් හිතන්නේ නැතුව ඇති එයාගේ පුතා එයාට මෙහෙම දෙයක් කරයි කියලා. එයා හිතුවේ ඒ දෙන්නගේ හොඳම යාළුවෝ කියලා. ඒත් රයන් අම්මට වෙඩි තිබ්බට පස්සේ අම්මා බිම වැටුනම එයා එයාගේ GoPro කැමරා එකෙන් අරන් ඇවිත් ඒක වීඩියෝ කරා. එයා අම්මගේ මලසිරුර එහා පැත්තේ මිනිත්තු 4ක් විතර ඉඳගෙනත් වීඩියෝ කරන දර්ශනයක් තිබුණා. ඒ වීඩියෝ එක පබ්ලික් දාලා නැහැ. ඒත් ඒක අධිකරණයේ ඉදිරිපත් වුණා. රයන් ඒ වීඩියෝ එකේ කියන්නේ මං එයාගේ පිටිපස්සෙන් ඇවිත් එයාගේ ඔළුවට වෙඩි තිබ්බා. එයාට දැනෙන්න ඇති ඒක කරේ මං කියලා. පස්සේ රයන් එයාගේ ඩයරි එකේ ලිව්වා අම්මා මට සමා වෙන්න. ලීසා ඒ කියන්නේ එයාගේ නංගි මට සමා වෙන්න. මට වෛරය කරනවා. මං ගැන ගොඩාක් වීඩියෝස් එළියේ තියෙනවා. කාටවත් තේරෙන්නේ නෑ ඒක. ඇත්තටම කිව්වොත් රයන් එයාගේ අම්මට වෛරය කරේ නෑ. එයා වෛරය කරේ එයාටමයි. එයා හිතුවේ එයාගේ අම්මව මරණ එකෙන් තමයි එයාගේ අදුරු අනාගතයෙන් අම්මව බේරගන්න පුළුවන් එකම විදිය කියලා. මොකද රයන් ඇත්තටම හරි අමනුෂ්‍ය දේවල් තමයි ප්ලෑන් කරගෙන හිටියේ. කලින් පහුගිය මාසවල එයාට ඕනෙ වුණා එයාගේ පරණ ඉස්කෝලේ නැත්තම් හයිස්කෝල එකේ මහ ඝාතනයක් කරන්න. ඒ වගේම එයාට ඕනි වුණා කැනේඩියානු අගමැති වන ජස්ටින් ට්‍රූඩෝවත් ඝාතනය කරන්න. එයා තව සයිමන් ෆ්‍රේසර් කියන විශ්වවිද්‍යාලයෙන් ඩ්‍රොප් අවුට් වෙච්ච ළමයෙක්. හැබැයි ඒක එයාගේ අම්මා ගණන් හිටියේ නෑ. අම්මා එයා ගැන කලකිරයි කියලා හිතලා තමයි එයා එහෙම කියලා නැත්තේ. ඉතින් 2020 මාර්තු 5 වෙනිදා රයන් එයාගේ කැම්පස් එක ඉස්සරහා එයාගේ කාර් එක නවත්තලා එයාගේ තුවක්කුව එයාට තිබ්බ රයිෆල් එකක් ඔඩොක්කුවේ තියන් වෙඩි තියන්න ප්ලෑන් කරගෙන හිටියා. පස්සේ අන්තිම මිනිත්තුවේ එයා එයාගේ හිත වෙනස් කරගත්තා. තව හොඳට ප්ලෑන් කරලා ඒක කරනවා කියලා. අපිට දැන් මෙතන පේන්නේ රයන්ට ඕනි වුණේ දරුණු මිනිමරුවෙක් වෙලා ගොඩක් මිනිස්සුන්ව මරන්න. ඇත්තටම එයා මානසික ලෙඩෙක්. ඉතින් අන්තිමට ඒක කෙලවර වුණේ එයා මාර්තු 31 එයාගේ අම්මව වෙඩි තියලා මරා දැමුවට පස්සේ. ඒත් එයා එතනින් නැවතුනේ නෑ. අම්මට වෙඩි තිබ්බට පස්සේ රයන් ගෙදරින් ගිහින් ටවුන් එකට ඩ්‍රයිව් කරගෙන ගියා. පස්සේ එයා බියර් සහ වීඩ් අරගෙන ඒ වගේම ATM එකෙන් සල්ලි උතරන් ආයි ගෙදර ආවා. මේ ඔක්කොම උනේ එයාගේ අම්මා මැරිලා ගෙදර එයාගේ මල සිරුර තියෙද්දි. පස්සේ එයා ගෙදර ඇවිත් අම්මව සුදු රෙද්දකින් වහනවා. පස්සේ එයා පැය 3ක් විතර Netflix බලනවා. එදා රෑම එයා මොලොටොව් කොක්ටේල්ස් 12කුත් හදනවා. මොලොටොව් කොක්ටේල්ස් කියන්නේ නිකන් පිපිරෙන සුළු පෙට්‍රල් බෝම්බයක් වගේ දෙයක්. ඊට පස්සේ දවසේ එයා හැරුණාම එයා කොන්තයක් පියානෝ එකේ එල්ලලා අම්මගේ වටේ ඉටිපන්දම්මුත් පත්තු කරනවා. අපිට හිතාගන්න බෑ මේ එයා එයාගේ අම්මට අවසන් වරට ගෞරවය දක්වනවද, අම්මට ගුඩ් බයි කියනවද, නැත්නම් එයා හෙට ප්ලෑන් කරන් ඉන්න අමුතු දේ හරියටම හරියන්න කියලා ඉටිපන්දම් තියනවද කියලාවත් අපිට හිතාගන්න බෑ. ඇත්තටම අම්මගේ සිදුවීමෙන් පස්සේ රයන්ගේ ක්‍රියාකාරකම් ගැන කාටවත් හිතාගන්න බැරුව හිටියේ. ඔහු තම මව ඝාතනය කළ පසුදින තම කාර් එක තුළ ගිනි අවි 3ක් උණ්ඩ පිපිරෙන සුළු පෙට්‍රල් බෝම්බ 12ක් සහ රයිඩෝ කොටේජ් වෙත යාමට ඇති මැප් එකක් තැන්පත් කළා. ඒ මේ මොහොතේ කැනඩාවේ අග්‍රාමාත්‍යතුමා සහ ඔහුගේ පවුල ඔටෝවාවේ ජීවත් වෙන ස්ථානයයි. මොනහරි හේතුවකට හැමදේම කරද්දී රයන් හිතාගෙන හිටියේ එයා හරිම ප්‍රසිද්ධයි කියලා. මොකද එයාගේ ඩයරි එකේ ලියලා තියෙනවා කාටවත්ම එයාව තේරුම් ගන්න බැරිලු එයා එච්චර ෆිල්ම් වල රඟපාලා තිබුණත් කියලා. ඒත් රයන් එයා කියන විදිහට එච්චර ප්‍රසිද්ධ නළුවෙක් නෙමෙයි. ඔව් එයා චිත්‍රපටවල රඟපාලා තිබුණා. ඒත් පොඩි චරිතවලට විතරයි. ඒත් එයාට ඕනෙ වුණේ පුළුවන් තරම් ප්‍රසිද්ධ වෙන්න. ඒක වෙන්නේ නැති එයා කැනඩියානු අගමැතිව මරන්න තරම් අදහසක් ආවේ. එයා පහුගිය මාසයක් විතර ඒ පිළිබඳව ලියලා තිබුණා. ඒත් දැන් තමයි එයාගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන හරිම කාලය ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ රයන් එයාගේ ගමන ආරම්භ කරනවා. ඒ යන්නේ කැනඩාවේ ඔටෝවා ප්‍රදේශයට. ඒ අතරේ එයා පාලු ප්‍රදේශයක එයාගේ එක මොලොටොව් කොක්ටේල් එකක් පරීක්ෂා කරලා බැලුවා. පස්සේ තව පැය 2මාරක විතර ඩ්‍රයිව් එකකින් පස්සේ
එයා හෝප් කියලා නගරයක නැවතුණා. රයන් ඔය ගමන යන අතරමඟ ඇත්තටම ගොඩක් දේවල් ප්ලෑන් කරන් හිටියා. අර එයාගේ ඩ්‍රොප් අවුට් වුණ කැම්පස් එකට ගිහින් මිනිමරන්න, නැත්නම් වැන්කූවර් වල මිනිස්සු ගොඩාක් ගැවසෙන තැනක් වන ලයන්ස් ගේට් බ්‍රිජ් එකේ සමූහ ඝාතනය කරන්න. එයාට ඇත්තටම හිතාගන්න බැරිව හිටියේ. හැබැයි එයා අන්තිමට ගොඩක් අමුතු විදිහට ආයෙත් වාහනය හරවගෙන ගිහින් ආයෙත් වැන්කූවර් වලට එයාගේ වාහනය පදවගෙන ගියා. ඒ පොලිස් ස්ටේෂන් එකකට. රයන් ඊට පස්සේ එයාගේ වාහනයෙන් බැහැලා පොලිසිය කෙනෙක් ළඟට ඇවිදගෙන ගියා. ඒ පොලිසිය එක්කෙනා හිටියේ ස්ටේෂන් එක ළඟ එයාගේ පොලිස් කායක නවත්තගෙන. රයන් එයා ළඟට ගිහින් මම මගේ අම්මව මැරුවා කියලා කිව්වා. මෙන්න මේ වෙලාවේ රයන්ගේ නංගි ඉන්නේ ලීසා. එයා ඒ වෙලාවේ ගෙදර ගිහින් තිබුණා. එතකොට තමයි එයාගේ නංගි දැක්කේ එයාගේ අම්මා ලේ විලක් මැද ඉන්නවා. තව අමුතු විදිහට අම්මගේ වටේම ඉටිපන්දම් තියෙනවා. ඒ ඉටිපන්දම් ඔක්කොම දැන් දිය වෙලා. ලීසා කෑ ගහගෙන බිමට වැටුණා. එයා දැනන් හිටියා ඒක කරේ එයාගේ අයියා බව. ඒත් එයාට ඒක විශ්වාස කරන්න ඕනේ වුණේ නැහැ. පස්සේ එයා පොලිසියට කතා කරද්දී රයන්ව අත්අඩංගුවට අරගෙනත් ඉවරයි. පොලිසිය රයන්ව ප්‍රශ්න කරද්දී එයා පුදුම හිතෙන විදිහට කිසිම දෙයක් හංගන්නේ නැතුව එයා මාස ගාණක් ප්ලෑන් කරපු හැමදේම පොලිසියට කිව්වා. එයා පොලිසියට එයාගේ ඩයරි එකත් පෙන්නුවා. කැමරාවෙන් කරපු වීඩියෝ ටිකත් පෙන්නුවා. එයා ඔය දෙකම එයාගේ වාහනයේ දාගෙන ගිහින් තිබුණේ. ඉතින් රයන්ව අත්අඩංගුවට ගත්තට පස්සේ මනෝවිද්‍යාඥයෝ ගොඩක් උත්සාහ කරා එයාගේ අම්මව මරන්න මොකද්ද ඇත්තටම හේතුව කියලා තේරුම් ගන්න. ඇයි මෙච්චර එයා මිනිසුන්ව සමූහ ලෙස ඝාතනය කරන්න ප්ලෑන්ස් ගැහුවේ? ඒ වගේම ඇයි හැමදේම නවත්තලා පොලිසියට බාර වුණේ කියලා. ඔච්චර ඔක්කොම දේවල් උත් පැක් කරගෙන ගිහින් ඇයි එකපාරටම එයාගේ හිත වෙනස් වුණේ කියලා. To have happened is රයන් ග්‍රැන්තම් බරපතල ලෙස මානසික වැටී සිටි අතර ඔහුට ඔහු ගැනම පිළිකුල් වී ඇති බව. මෙම නිසා ඔහුට සියදිවි නසා ගැනීමටද සිටී ඇති බව. රයන් කොවිඩ් ආවට පස්සේ තමයි ගොඩක් මානසිකව වැටුනේ. එයාගේ රඟපෑමේ ප්ලෑන්ස් ටික බිඳ වැටුණ නිසා. හැබැයි ගොඩක් මිනිසුන්ට එහෙම වුණා. ගොඩක් අයගේ බිස්නස් කොවිඩ් හින්දා කඩන් වැටුණා. ඒත් ඒගොල්ලෝ එහෙම කියලා ඒගොල්ලන්ගේ අම්මව මැරුවේ නෑ. එහෙනම් ඇයි රයන්ට හිතුනේ එයාගේ අම්මව මරන්න? ඒත් 2022 ජූන් වල තිබුණ නඩු විභාගයකදී රයන් මෙහෙම කිව්වා. මේක හරියටම ඇත්තටම එයා එයාගේ අම්මව මරලා අවුරුදු 2කට පස්සේ කියපු දෙයක්. මම කළ දේ විස්තර කරන්න හෝ සාධාරණය කරන්න කිසිම හේතුවක් මට නැහැ. මගේ ජීවිතයක් කොපමණ ලෙස නාස්ති කරාද කියලා මම දුක් වෙනවා. සමා වෙන්න කියන එක කුඩා වුවත් මගේ සම්පූර්ණ ආත්මයෙන් මට සමා වෙන්න. මේ තමයි රයන් වෙනුවෙන් කතා කරපු නීතිඥයා කියපු දේ. ඔහු තම ක්‍රියා පිළිබඳව අතිශය පසුතැවීමෙන් තමයි පසුව සිටින්නේ. තව ඔහුගේ අතින් වරදක් සිදුවන බව ඔහු පිළිගන්නවා. අපිට තේරෙනවා රයන් හරිම ආත්මාර්ථකාමී කෙනෙක් බව. එයාට දුක තිබ්බේ අම්මව මරලා එයා හිරගෙදර එයාගේ හොඳම කාලය එයා නාස්ති කරන හින්දා නිසා විතරයි. නැත්තම් අම්මව මරපු එක ගැන නෙමෙයි. මනෝවිද්‍යාඥයෝ රයන්ගේ නඩු විභාගයට කලින් රයන්ගේ හැසිරීම විශ්ලේෂණය කරද්දී ඒගොල්ලන්ට තේරුණේ රයන් ડિප්‍රෙෂන් සහ ආතතියෙන් පෙළෙන බවයි. එයාට හැම වෙලාවම මූඩ් ගහනවා. ඒ වගේම එයා හරිම දුර්වල බව. ඒත් රයන් සිරගත වෙද්දී එතන හිටපු මනෝවිද්‍යාඥයෝ මේ කිසිම දෙයක් දැකලා තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ රයන් එයාගේ අම්මව මරද්දී ඒ වගේ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ නැති බවයි. ඒ කියන්නේ එයා හොඳ සිහියෙන් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් රයන්ට මෙච්චර කල් ඕනේ උනේ ප්‍රසිද්ධ වෙන්න. ඉතින් ඇත්තටම එයාට ඕනේ විදිහට ඒක ඉෂ්ට වුණා. රයන්ගේ නඩු විභාගය ඇත්තටම පටන් ගත්තේ ජූනි 22 2022 අවුරුද්දේ. එතනදී එයාගේ GoPro කැමරා එකේ වීඩියෝස් සහ එයාගේ ඩයරි එකේ සාක්ෂි විදියට පාවිච්චි කරලා තියෙනවා. ඩයරි එකේ තියෙනවා රයන් එයාගේ අම්මව මරන්න දවස් ටිකකට කලින් ඉඳලා ප්‍රැක්ටිස් කරපු බවයි. ඊට පස්සේ සෙප්තැම්බර් 2022 අවුරුද්දේ රයන්ව මිනිමරුවෙක් ලෙස ජීවිතාන්තය දක්වා සිරගත කරනවා.